හයි බෙන්ස් ඉතින් එක වීඩියෝ දාලා නිකන් කාලේ කණේගේ මට හිතුණා මම දන්න දෙයක් ඔයාලත් එක්ක බෙදාගෙන ගන්න අපි හැමෝම එකතු වෙලා දෙයක් ඉගෙන ගමු කියලා. මේක තමයි මම මේ දිර්ගෙන පළවෙනි වීඩියෝ එක. ඒ නිසා මම දන්න ගොඩක් අයට ප්‍රයෝජනවත් වෙයි හිතන දෙයකින් පටන් ගන්නවා. අද මම කතා කරන්නේ software engineering field එකේ ඉන්න නැත්නම් ඉගෙන ගන්න ඕනම කෙනෙක්ට නැත්නම් බෙර tool එකගෙන Git සහ GitHub ගැන. මුලින්ම මතක තියාගන්න ඕනේ Git සහ GitHub කියන්නේ දෙකක්. ඔයාලගේ ලැප් එකේ කෝඩ් කරන එකේ හැම වෙනසක්ම ලස්සන ට්‍රැක් කරන එක කරන්නේ Git වලින්. ඒ කියන්නේ ඒක තියෙන ලෝකලි. හැබැයි ඒ ට්‍රැක් කරපු දේවල් ඔන්ලයින් ක්ලවුඩ් එක සේෆ් එකට දාලා තියන්නේ GitHub එකේ. සරලවම කිව්වොත් Git කියන්නේ ඔයාලගේ notepad එක නම් GitHub කියන්නේ ඒ note file එක drive upload කරා වගේ වැඩක්. ලැප් එකට එන ගැහුවත් GitHub තිබ්බොත් project එක safe. Git කියන්නේ super lie detector එකක් කියලා කියන්නත් පුළුවන්. ඇයි මං එහෙම කියන්නේ? තනියම කරනවා වගේ නෙවෙයිනේ group project එකක් university project එකක් යාළුවොත් එක්ක බෙදාගෙන කරද්දී තමයි වැඩේ පත්තු වෙන්නේ. අරු මොකද්ද කෝඩ් එකේ වෙනස් කරේ ඇයි අද වැඩ නැත්තේ කෝඩ් එක වෙනස් කරේ කියලා ගහ ගන්න ලවල් ඕන තරම් ඇති. ඒ වෙලාවට යාළුවෝ කියන්නේ මචං මන් නෙවෙයි ඕකේ අඩෝ මං කෝඩ් එක අල්ලවත් නෑ බං කියලා යාළුවෝ බොරු කියනවා. නිකම්ම Git check කරලා බලනවා මූ තමයි මේ line එක මේ වෙලාවේ වෙනස් කරලා තියෙන්නේ කියලා මූණටම පෙන්වන්න පුළුවන්. ඉතින් හොර වැඩ බෑ පුතේ Git තිබ්බොත්. ඒ හැම ප්‍රශ්නයකටම තියෙන විසඳුම තමයි Git. Git පාවිච්චි කරලා අපිට සාක්ෂි ඇතුව හොයාගන්න පුළුවන් කවුද වෙනස් කරේ, කවද්ද වෙනස් කරේ, සහ මොනවාද වෙනස් කරේ කියලා. තව මේකේ තියෙන සුපිරි කැලලක් තමයි branching කියන්නේ. ඒක හරියට අපිට parallel universe එකක් කියලා ගන්න පුළුවන්. සරලම ප්‍රධාන ප්‍රොජෙක්ට් එකට අත තියන්නේ නැතුව වෙනම අතු පාරක් හදාගෙනවට ඕනම සෙල්ලමක් මේක දාන්න පුළුවන්. ඒ කරපු වෙනස්කම් මේන් ප්‍රොජෙක්ට් එකට කිසිම බලපෑමක් වෙන්නේ නැහැ. වැඩේ සක්සස් නම් විතරක් ඒක මේන් කෝඩ් එකට අපේ මර්ජ් කරන්න පුළුවන්. නැත්නම් ඒක නිකම්ම ඩිලීට් කරලා දානවා. ඒ වගේම මොනවා හරි වැරදුනොත් නිකම්ම රිවර්ස් කරලා පරණ තිබ්බ හොඳම තත්ත්වෙට කෝඩ් එක ගන්නත් පුළුවන්. මේකට සුපිරි එක්සැම්පල් එකක් මම පස්සේ ගෙන්නන්නම්කෝ. GitHub එකට කෝඩ් එක දාන එකට අපි කියනවා පුෂ් කරනවා කියලා. එතන තියෙන එකක් අපේ ලැප් එකට ගන්න එකට කියනවා පුල් කරනවා කියලා. මගේ අත්දැකීමක් කිව්වොත් මමත් මූලින් හිතුවේ මං විතරක් තනියම ප්‍රොජෙක්ට් එකක් කරනවා මොන වෙඩිමුටද මට මේ Git කියලා. හැබැයි ප්‍රොජෙක්ට් එක කරගෙන යද්දි ඊයේ රෑ හොඳට වැඩ කරපු කෝඩ් එක අද උදේ දාපු අලුත් ෆීචර් නිසා කෙලලා ගියාම තමයි මට තුදේ අම්මට සිරේ. මට මේකට GitHub පාවිච්චි කරන්න ඉන්නේ. දැන් ඉතින් මුල ඉඳන් ගන්න වෙයි. අන්න ඒ වෙලාවේ තමයි මේකේ වටිනාකම මටත් තේරුනේ. ඉතින් මේක නිකන් ඉන්ට්‍රොඩක්ෂන් එකක් විතරයි. ඉස්සරහට තව වීඩියෝ එකකින් හම්බෙමු. ගෲප් ප්‍රොජෙක්ට් එකේ කෝඩ් වෙනස් කරලා මන්නේ මේ වගේ ඉන්න යාළුවට මේක ෂෙයා කරන්න. සෙට් නම් සබ්ස්ක්‍රයිබ් පාරක් දාලා එකතු වෙන්න. එහෙනම් දෙන් හම්බෙමු දෙන්. පීස්.